මේ පැහැදිලි කිරීමට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ පැහැදිලි කිරීම තුලින් කතා කරන්නේ ලංකාව ඇතුළේ ඉඳන් අමතර ආදායමක් හොයන ඕනම කෙනෙකුට ගෙදර ඉඳන්ම පටන් ගන්න පුළුවන් හරිම අපූර්ව වගේම නම්‍යශීලී ව්‍යාපාරික අවස්ථාවක් ගැනයි. හරි, වැඩි කතා නැතුව අපි මේ ගැන හොයලා බලමු. ලොකු මැෂින් නැතුව ඒ වගේම අතේ ලොකු ගාණක් නැතුව ඇත්තටම ගෙදර ඉඳන් ලාභ ලබන බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. පොඩි ඉඩකඩක් පාවිච්චි කරලා සරල අමුද්‍රව්‍ය වලින් මේ වගේ සාර්ථක වැඩක් ගොඩනගන්නේ කොහොමද කියන එක මේ මූලාශ්‍රයෙන් අපිට පියවරෙන් පියවරම පැහැදිලි කරලා දෙනවා. පළවෙනි කොටස. කී ටැග් ව්‍යාපාරය කියන්නේ ඇයි මේ තරම් වටිනා අවස්ථාවක් වෙන්නේ? කෙටියෙන්ම කිව්වොත් මේක හැමදාම එක දිගට ඉල්ලුමක් තියෙන දෙයක්. මෙතන තියෙන මරුම කාරණේ තමයි මේකෙන් හොයන්න පුරවන් ගාන. හිතලා බලන්න, Taman දවසකට හදන කී ටැග් ප්‍රමාණය ටික වැඩි කරොත් මාසෙකට රුපියල් 50000ත් 70000ත් අතර අමතර ආදායමක් හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වගේ සරල වැඩකින් මෙහෙම ගාණක් අතට එනවා කියන්නේ ඇත්තටම මාරම වටිනව නේද? දෙවෙනි කොටස. මේ ව්‍යාපාරයේ තියෙන වාසී සහ ඕනම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න තියෙන ලේසිය කියන අපි දැන් බලමු. ඇත්තම කිව්වොත් මේකට එකතු වෙන්න හරිම ලේසි බරපතල යන්ත්‍ර සූත්‍ර ඕනේ නෑ, ලොකු ඉඩක් ඕනෙත් නෑ. රැකියාවක් කරන ගමන් රැට වුණත් මේක කරන්න පුරුවන්, විශේෂයෙන්ම ගෙදරින්න කාන්තාවන්ට තමන්ගේ වැඩ අස්සේ ලැබෙන විවේක කාලේ මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුරුවන් කියලා මූලාශ්‍රය පැහැදිලිව කියනවා. අනික කිසිම දෙයක් නොදැන හිටියත් බය වෙන්න දෙයක් නෑ. මේවා හදන්න ඕනේ කරන පුහුණුවයි මඟ පෙන්වීමයි ඔක්කොම මේ විදිහටම ලබා ගන්නත් පුරුවන්. තුන්වෙනි කොටස. කොහොමද ප්ලැට්ෆෝම් එකේ ලියාපදිංචි වෙන්නේ සහ සැපයුම් කරුවන්ගේ විස්තර ගන්න කියලා ඊළඟට අපි කතා කරමු. මේකේ පළවෙනි පියවර නම් හරිම සරලයි. කරන්න තියෙන්නේ ආදාළ මූලාශ්‍රය ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරන එක විතරයි. එච්චරයි. ඔන්න දෙන්න ඒ ලින්ක් එක හරහා වෙබ්සයිට් එකට ගියාට පස්සේ සොයන් රැකියා ගොඩක ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒකින් අපි අද මේ කතා කරන කී ටැග් හදන ව්‍යාපාරයක අදාළ කැටගරි එක තෝරගන්න ඕනේ. සයිට් එක හරිම පැහැදිලි නිසා මේක හොයාගන්න එක නම් කිසිම අමාරු වැඩක් නෙමෙයි. හරි. දැන් කැටගරි එක තෝරගත්තට පස්සේ මොකද කරන්නේ? ඊළඟට තියෙන්නේ ලියාපදිංචි වෙන්න එක පටන් ගන්නයි. ඒකට අර ලොකුවට පේන තියෙන subscribe now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ Taman සාමාන්‍යයෙන් පාවිච්චි කරන වැඩ කරන මොබයිල් නම්බර් එකක් එතනට දීලා සබ්මිට් කරන්න ඕනේ. එහෙම කළාම සිස්ටම් එකෙන් ඒ ෆෝන් එකට ආරක්ෂිත කේතයක් එවනවා. අන්තිම පියවර විදිහට අර ෆෝන් එකට ආපු SMS පින් කේතේ තියෙනෝනේ. අන්න ඒ ඉලක්කම් 6 කෝඩ් එක අදාළ තැන ටයිප් කරන්නයි දෙන්නේ. එතකොටම වෙබ් අඩවියේ තොරතුරු වලට සාර්ථකව පිවිසෙන්න පුළුවන් වෙනවා. අපි පොඩ්ඩක් ආපහු හැරි බැලුවොත් මේ පියවර 5 කොච්චර ඉක්මනද කොච්චර ලේසිද කියලා තේරෙනවා. ලින්ක් එක ක්ලික් කරනවා, කැටගරි එක තෝරනවා, subscribe now ඔබනවා, ෆෝන් නම්බර් එක දෙනවා, අන්තිමට SMS එකෙන් තහවුරු කරනවා. කිසිම සංකීර්ණ දෙයක් මෙතන ඇත්තෙම නැහැ. ඔන්න ඔය ටික සම්පූර්ණ කළාට පස්සේ අදාළ ස්වයං රැකියාවට ඕනේ කරන හැම විස්තරයක්ම ඒ වෙලේම බලා ගන්න පුරුවන්. ව්‍යාපාරයේ පටන් ගන්න අත්‍යවශ්‍යම වෙන අමද්‍රව්‍ය ගන්න තැන්, සපයම් කරුවන්ගේ ඍජු ෆෝන් නම්බර් වගේ හැමදේම මේකෙන් ක්ෂණිකව ලබා ගන්න පුරුවන් කියලා මූලාශ්‍රය මනාව දක්වලා තියෙනවා. ඉතින් මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් අපි එක වැදගත් දෙයක් ගැන හිතලා බලමු. ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කරන හැම තොරතුරක්ම ක්ලික්ස් කිහිපයක් තුරෙන් තියෙද්දී මාසිකට රුපියල් 70000ක විතර අමතර ආදායමක් ගෙදරට එනවා කියන්නේ පවුලේ ආර්ථිකයට කොයිතරම් ලොකු හයියක්ද. හරිම තොරතුරු ටික දැනගත්තාම හරිම සරල අදහසක් වුණත් කොහොමද සාර්ථක ගෘහස්ත ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ කියන එක ඇත්තටම පුදුම සාගතයි. මේ ගැන හොඳට හිතලා බලන්න තවත් මේ වගේම වැදගත් පැහැදිලි කිරීමකින් අපි ආයෙත් හමු වෙමු.